ඔබ ජර්ඩි රෝගීන් පේනවාද ඔබට හදේ ආමන්ත්‍රණය හා කෙට් ආමන්ත්‍රණයක් ආපසු එනවා වන ලක්ෂණ හා අසමානයි. පපුව වේදනාවක් ඇතිනම් ඔබට ජීවන රටාව වෙනස්කම් මගින් ලක්ෂණ කළමනාකරණය කළ යුතුයි. ඔබේ ආහාර වේල සහ නිදා ගැනීම අතර පැය දෙක ප්‍රණීතන පරතරයක් ඇති බවට වගේ බෙලු ගැන්නින් ආහාර ගැනීමෙන් පසු වහම නිදා ගන්න එපා. එය ආපසු එන ආහාරය වැඩි කරයි. හැකිනම් ආහාර ගැනීමෙන් පසු වහම විනාඩි 2-3 කොට ඇවිදීමක් කරන්න. ඔබ නිදා ගන්න විට ඔබේ හිස උස නැති බවට වගේ බලාගන්න. ඔබ ලක්ෂණ කළමනාකරණය කිරීමට අමතර බැල්ලක හෝ කෙළවර බැල්ලක් භාවිතා කරන්න. ආපසු එන ආහාරය අඩු කිරීමට අමතර සහිත ආහාර ගෙඹුරුතර දෙමින් ලද සාතුර සහිත ආහාර අමතර සහිත ආහාර වලින් වළකින්න. මොන්ද ඒවා ඔබ පහළ අනගරහක සෙල්ලේ සමාන කරන නිසා. මෙම පියවරයන්ට පොස්ටල් ඔබට ලක්ෂණ පවතිනවා නම් ගෑස්ට්‍රෝඑන්ටරොලොජිස්ට් වරයෙක් සම්බන්ධ කරගන්නේ. ඔබේ ලක්ෂණ වැඩි හොඳින් කළමනාකරණය කිරීමට අපට එන්ඩෝස්කෝප් සහ පියාවැසේ 4ක් DNA කිරීමට අවශ්‍ය විය හැකිය.